කවුද? එන්න ඉන්ස්පෙක්ටර් මාත්‍යු. දැන් දෙක මට මේ ළඟදී හම්බුනේ. මම ආවේ වැදගත් රාජකාරියකට. දැන් දවස් දෙක තුනක ඉඳලා මේ පැත්තේ ගෙවල් කීපයකටම හුරු පැනලා තියෙනවා. හොරකම් හන්දියේ කඩ දෙක තුනෙන් බඩුවගේ හොරගම් කරලා තියෙනවා. බඩුවගයක් හොරගම් කරලා තියෙනවා. කවුද හොරකම් කරලා තින්නේ? කවුද කියලා දැන් අපිට හොයාගන්න ඕනේ. කවුද කියලා තමයි අපිට හොයාගන්න ඕනේ. හොරාව දැකලා තියෙනවද? කිසි කෙනෙක් දැකලා නැහැනේ. ඒකනේ හොරා කියන්නේ. ඒකටනේ හොරා කියන්නේ. කොහොමද අපි හොරාව හොයාගන්නේ? ඒකටනේ අපි ඉන්නේ. ඒකටනේ අපි නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයා ඉන්නේ. මේ කවුද ගොඩනේ? ඊයා ඒක කැත. ඒක තමයි. මේ අපේ සෙල්ලගේ යාළුවෙක්නේ. සෙල්වා කිව්වේ ඇයි ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මාත් එක්ක අර කාමරේ හිටපු යාළුවා? සෙල්වා සිල්ලා. ආර මැඩම්ගේ බෝඩිමේ කාමරේ හිටපු ආන්නේ සෙල්වා තමයි. එයා තමයි. අයිෂේ මේ තමුසෙද පොලිසිය මමද පොලිසිය. අනේ මන් නම් නෙමෙයි. ඉන්ස්පෙක්ටර් මහත්තයා. මින් මනත කතා බෑ. තමුන්ගේ නම මගේ නම සුවඳරත්න. සුන්දරත්න. සුවඳරත්න. තමුන්ගේ ගෙවල් දමේලේ. මේ ඉන්ස්පෙක්ටර් මහත්තයා අනේවට අයියට උත්තර දෙනවා. ඔන්න එහෙනම් අහගන්න. ගම බදුල්ලි. ඉස්කෝලේ ගියෙත් බදුල්ලි. මම රස්සාවක් හොයාගෙන මේ සෙල්වයියා හම්බෙන්න මෙහෙට ආවා. ඉතින් සෙල්වයියා එයාගේ අම්මා සනීප නැහැ කියලා ස්පිතාලේ නැවැත්තුවා කියලා එයා බලන්න ගිහිලා. මල කූලා. මල වැඩි. තමුන්ගේ සද්ද වැඩි. ඔය වැඩි දේවල් අඩු කරන්න අපිට පුළුවන්. තේරුණාද? ගද්දේවල් අපිට තේරෙනවා. හරි. මොකද කිව්වේ? මොකුත් කිව්වේ නෑ. මම ටික හයියෙන් හිතුවා. ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මෙයා ටිකක් බය වෙලා ඉන්නේ. මං හිතන්නේ මේ ඉන්ස්පෙක්ටර් මහත්තයා යුනිෆෝම් එකකටද කොහෙද? ගම්වල ඇදිච්ච කොල්ලෝනේ. කළා. සෙල්ලද ඔයක තමයි ආ. මේ හාදයා එදා අර ගුණදාස මහත්තයාගේ ගෙදරින් බඩු හොරකම් කරගෙන ගිය මිනිහා වගේමයි. තමුන් මොනවා හරි කිව්වද? ඉන්ස්පෙක්ටර් මහත්තයෝ ඔය හොරා ඕ රත්තරන් බඩු මුතු මැණිකේ මොතරම් කරලා තියෙනවද? නෑනේ. මං තමුන්ගෙන් ඇහුවේ නෑනේ. තමුන් කොහොමද එකපාරටම කිව්වේ නෑ අනේ කියලා? නෑ ඉතින් මේ ඒ වගේ ලොකු බඩු වටින බඩු හොරකම් කරා නම් පොලිසියේ ඉන්නේ ජීප් එකක් පුරවලානේ. අලකෝ. යමක්ක මතන්නවා එහෙනන්නේ. නැතුවානේ. මේ මට යමක්කම තේරෙනවා නේද? මේ හොරා අරගෙන ගිහිල්ලා තියෙන්නේ බනිස් බිස්කට් පැකට් වගේ දේවල්. බිස්කට් පැකට්? මොකද මේ මං ගියා බලන්නේ. මේ එක වගේ බිස්කට් පැකට් එකද තියෙන්නේ. මොකද ඒ කතාවේ තේරුම? නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මෙයා මේ කියන්න හදන්නේ
මේ බිස්කට් එකට එක විදියට එක තැන්වල අනේ මේ මගේ වචන එනවා හෝ ගාලා එක වෙනවා. ඉතින් ඕක මොකද්ද? ඒක වචන විතරයිනේ. මොකක්ද මේ? හරි හරි. දැන් ඔය කතාව වලින් වැඩක් නැහැ. අපි දැන් හොරා අල්ලගෙන ප්ලෑන් එකක් ගමු. ගාන ඔව්. මෙන්න මේකයි කරන්න දැන්.